පෘථිවියේ අමුතුම ස්ථාන අතරින් එකක්. අවුරුදු 2000කට වඩා පැරණි මේ විශාල කාන්තාරයක් මැද සැඟවී තිබෙනවා. නමුත් පුදුමය කියන්නේ මේවා බිම සිට බැලුවොත් පෙනෙන්නේ නැහැ. එහෙනම් මේවා කවුද හදලා තියෙන්නේ? ඇයි හදලා තියෙන්නේ? මේ ස්ථානය කොහෙද? නක්ස්කා ලයින්ස් පිහිටා තිබෙන්නේ දකුණු ඇමරිකාවේ පේරු රටේ නැක්ස්කා කාන්තාරයේය. මෙහි කාන්තාර බිම මත විශාල රේඛා, සතුන්ගේ හැඩ සහ ජ්‍යාමිතික රූප සිය ගණනක් දකින්නට ලැබෙනවා. ප්‍රසිද්ධ රූප: කුරුල්ලා, වඳුරා, මකුලුවා, බල්ලා, ගස. ඇයි අමුතු? මෙය ලෝකයේ අමුතුම ස්ථානවලින් එකක් වන්නේ. සමහර රූප දිග මීටර් සිය ගණනක් විශාලයි. අවුරුදු 2000කට පෙර තාක්ෂණයක් නොමැති කාලයක නිර්මාණය කර ඇත. බිමෙන් බලන විට සම්පූර්ණ රූපය හඳුනා ගන්න අමාරුයි. අහසේ සිට හෝ Google Earth මගින් පමණක් පැහැදිලිව දැකිය හැකියි. ප්‍රශ්නය: පියාසර කරන යන්ත්‍ර නැති කාලයක මිනිසුන් මෙතරම් විශාල රූප නිවැරදිව නිර්මාණය කළේ කොහොමද? නක්ස්කා ලයින්ස් නිර්මාණය කළේ නක්ස්කා සංස්කෘතියේ මිනිසුන් විසින් බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. කාලය ක්‍රිස්තුපූර්ව 500 සිට ක්‍රිස්තු වර්ෂ 500 අතර කාලය. ඔවුන් කාන්තාරයේ ඉහළ ඇති අඳුරු ගල් ඉවත් කරලා යට ඇති ලා පැහැති පස පෙන්වමින් විශාල රේඛා නිර්මාණය කර තිබෙනවා. මෙම වියලි කාන්තාර පරිසරය නිසා වසර දහස් ගණනක් මේවා ආරක්ෂා වී තිබෙනවා. ජනප්‍රවාද: සමහර ජනප්‍රවාදවල කියන්නේ මෙතරම් විශාල රූප මිනිසුන්ට තනිව නිර්මාණය කරන්න බැහැ. ඒවා පිටසක්වල ජීවීන්ගේ සලකුණු විය හැකියි. නමුත් මේ අදහසට විද්‍යාත්මක සාක්ෂි නැහැ. තවත් අදහසක්: ඒවා පැරණි ජනතාවගේ ආගමික පණිවිඩ බව. අද අපි Google Earth හරහා බැලූ නැක්ස්කා ලයින්ස් තවමත් ලෝකයේ විශාලම පුරාවිද්‍යා අභිරහස් අතරින් එකක්. අවුරුදු 2000කට පෙර මිනිසුන් මෙවැනි විශාල නිර්මාණ කළේ කෙසේද යන්න අදටත් අපව පුදුම කරවනවා. මේ දේවල් තවත් ලෝකයේ අමුතු ස්ථාන බලන්න අපගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.